ගුරුවරයෙක් කියලා කියන්නේ ඇත්තටම මේ දැල්වෙන පහනක්. ඒ දැල්වෙන පහනින් ඇත්තටම තවත් පහන් දහස් ගණනක් දල්වන්න පුළුවන්. ඒ වගේම මේ නන්න අඳුරන පුංචි මල් කැකුළු තමන්ගේම දරුවන් විදියට සලකලා සුවඳ විහිදුවන මල් කැකුළු බවට පත් කරන්න පුළුවන් එකම වෘත්තිය ගුරු වෘත්තිය. ඉතින් එවැනි ගුරු වෘත්තියකට යන්න ඔබට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඔබට එසේ ගුරු වෘත්තියට යන්න සහයෝගයක් දෙන්න විශේෂයෙන්ම රජයේ පාසලක උගන්වන ගුරුවරයෙක් විදිහට මට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන්ුත් එක පැත්තකින් සතුටු වෙනවා. ඉතින් සම්මන්ත්‍රණය මෙහෙමයි. දැන් මේකේ ඇත්තට ප්‍රධාන වශයෙන්ම නැගෙනහිර පළාතේ පවතින සිංහල දෙමළ පාසල් වල පවතින පුරප්පාඩු සඳහා තමයි මේක ගැසට් පත්‍රය නිකුත් වෙලා තියෙන්නේ. ඒකෙනුත් ඕගොල්ලෝ දන්නවා 2023-24 වර්ෂයේ උපාධිධාරීන් බඳවා ගැනීමකට ලක් කරා. ඒකේ ඉතුරු පුරප්පාඩු ටික පුරවන්න තමයි ඇත්තටම මේ ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙන්නේ. ඔබට අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා 2025 5/19. ඒ කියන්නේ මේ මාසේ 19 වෙනකන් ඔබට මේකට අයදුම් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේක නැගෙනහිර පළාතට අදාළ වුණාට මම හිතනවා අද සම්මන්ත්‍රණේ අනිත් පළාත් වල ඉන්න අයටත් වැදගත් වෙයි. මොකද හේතුව ඉදිරියේදී තාමත් නුදුරේදීම පළාත් සභා පාසල් ඒ වගේම ජාතික පාසල් ගැසට් කරන්න නියමිත වෙලා තියෙනවා. නිසා තාමත් ළඟදිම ඒක ගැසට් කරાવી. උදාහරණයක් විදිහට කිව්වොත් ගුරුවරු ලංකාවෙම 25000ක් බඳවා ගැනීමට ලක් කරනවා කියලා. ඒක නිසා අනිත් පළාත් වල ඉන්න අයටත් දැම්ම හොඳ සූදානමක් ගන්න පුළුවන්. මේත් එක්කම මොකද හේතුව අනිවාර්යයෙන්ම පළාත් සභා සහ ජාතික පාසල් ගැසට් වෙන නිසා. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනි අපි ඔබට එක දිගට දවස් 20ක් විශේෂයෙන්ම සිද්ධාන්ත ටික ඒ වගේම ප්‍රශ්න පත්‍ර ටික ඒ වගේම විභාග ආකෘති ප්‍රශ්න පත්‍ර කියන කොටස් තුනම ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. එක දිගට දවස් 20ක් අපි මේ පන්ති කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ තවමත් අපේ WhatsApp group එකට සම්බන්ධ වෙලා නැත්නම් ඇත්තටම 0.7.550යි 53යි 87 කියන නම්බරයෙන් WhatsApp message එකක් දැම්මම අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේක ඇත්තට ප්‍රධාන වශයෙන්ම දවස් 20ක් තිස්සේ කරන්නේ ඔයගොල්ලන්ට අර මුලින් ඉඳලා සිද්ධාන්ත ටික සියල්ල වෙනම කරලා පාස් පේපර්ස් ටිකක් කරලා විභාගාකෘති ප්‍රශ්න පත්‍ර ටිකක් කරලා ටිකක් පිළිවෙලට වැඩේ කරන්න ඕන නිසා තමයි සම්පූර්ණයෙන්ම දවස් 20ක් වගේ කාලයක් කරන් අපි කරන්නේ. ඒ වගේම ඔබ දන්නෝ ගුරු විභාගයේදී ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. එකක් IQ ප්‍රශ්න පත්‍රය. ඒක ඇත්තටම මම කරන්නේ අභියෝග්‍යතාවය කියන එක. ඊළඟට අනිත් ප්‍රශ්න පත්‍රය තමයි සාමාන්‍ය දැනීම කියන එක. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධ සාමාන්‍ය දැනීම. ඒක අපි වෙන සර් කෙනෙක් කරන්නේ. ඒ සරුත් අද දවස් සම්මන්ත්‍රණය ඔබට යම් අදහසක් ඉදිරිපත් කරાવી කොහොමද ප්‍රශ්න පත්‍රය ගොඩනගන්නේ කියලා. ඉතින් මගේ වගකීම තමයි ඔයගොල්ලන්ට IQ පාර්ට් එක හරියට වැඩේ කරලා දෙන එක. ඒකේ පොඩි අවධානමක් තියෙනවා ඇත්තටම ප්‍රධාන වශයෙන්ම ඉතිහාසයේ යම් කවරදාකටවත් වඩා ඉතාමත් තරඟකාරී වෙනවා මේ ඉස්සරහට තියෙන ගුරු විභාග. හරි ඉස්සරහට තියෙන ගුරු විභාගය ඇත්තටම තරඟකාරී වෙනවා විවිධ හේතුන් නිසා විශේෂයෙන්ම පඩි වැඩි වීම නිසා ඒ වගේම උපාධිධාරීන් ගොඩක් රැකියා හිමි වෙලා ඉන්න නිසා දැන් ලොකු ප්‍රමාණයක තරඟකාරීත්වයක් තියෙනවා. ඒක නිසා ඒ තරඟයට මුහුණ දෙන්න අපි දැම්ම ඉඳලා හොඳ ශක්තිමත් අඩිතාලමක් දාගන්න ඕනි ඇත්තටම. ඉතින් මේ වැඩපිළිවෙල අපි පිළිවෙලට කරගෙන යනවා. ඒක අපි ලස්සනට ප්ලෑන් කරගන්න ඕනි. මොකද හේතුව ඔයගොල්ලන්ට පොඩි අදහසක් කියන්න ඕනේ. දැන් IQ ප්‍රශ්න පත්‍රය දිහා බැලුවොත් ඒක අර සාම්ප්‍රදායික මට්ටමේ IQ ප්‍රශ්න නෙමෙයි දැන් හම්බෙන්නේ. හරි. ඒක මුලින්ම තේරුම් ගන්න ඕනි. ඒ කියන්නේ සාම්ප්‍රදායික මට්ටමින් අහන ප්‍රශ්න දැන් ඇත්තටම අහන්නේ නැහැ. ඒකට හේතුව තමයි දැන් ගොඩක් වෙලාවට උපකාරක පන්ති කරන ගුරුවරු මේ එකම රටාවේ ගණන් 100 200 කරලා පාඩම් කරවලා තමයි විභාගයට යවන්නේ. එතකොට ඇත්තටම විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ඉස්සර නම් අනිවාර්යෙන් පාස් වෙන්න පුළුවන්. හැබැයි දැන් තියෙන අවදානම තමයි ඉතින් ඇත්තටම එහෙම අහන්නේ. ඉස්සරහම ප්‍රශ්න ටයිප් නෙමෙයි දැන් අහන ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. හරි. ඒතර අර ඉස්සර විදිහට ඔයගොල්ලන්ට ඒ ටික සූදානම් වුණාට වැඩක් නැහැ. තේරුණාද? ඒකට ඇත්තටම IQ ප්‍රශ්න පත්‍රයේ ඒ කියන්නේ ඕගොල්ලන්ට ලොකු කැපකිරීමක් කරන්න තියෙනවා. මම ඒක කරන්නේ කොහොමද කියලා පිළිවෙලට පැහැදිලි කරන්නම්. පැයක වගේ කාලයක් ඕගොල්ලෝගේ ගන්නේ සම්මන්ත්‍රණයට. ඒක ඇතුලේ ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න නිරාකරණය වෙයි. එහෙම නැතුව මොන හරි ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් සම්මන්ත්‍රණයේ අවසානයේදී අහන්න අපි සාකච්ඡා කරලා විසඳගමු. ඒ වගේම අපේ GK කරන සර් ඕගොල්ලන්ට ලැබෙන වැටුප් පරිමාණ ගුරු ශ්‍රේණි ඒ ඕගොල්ලෝ දැනගන්න ඕනි.
සාමාන්‍ය දැනීම කොටසේදී ඒ කොටස ආවරණය කරાવી. ඒ නිසා මම ඔබට දැන් පැහැදිලි කරන්න යන්නේ IQ එක එහෙම නැත්නම් IQ ප්‍රශ්න පත්‍රය කොහොමද අපි ගොඩ දාගන්නේ කියන කාරණා. හරි. ඒතකොට ඇත්තම කතාව කියනවා නම් මෙහෙමයි. IQ ප්‍රශ්න පත්‍රය ගත්තම ප්‍රධාන කොටස් ප්‍රශ්න ගත්තම ඒ කියන ඕනෑම විභාගයකදී. හරි ඕනෑම විභාගයකදී ගත්තම IQ එක ප්‍රධාන කොටස් තුනක් යටතේ අපිට කතා කරන්න පුළුවන්. දැන් IQ එක ගත්තම ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. හරි. එකක් තමයි හරි ඔන්න බලන්න චුට්ටක් තේරුම් ගන්න. මේක අපි චුට්ටක් නිදහසේ තේරුම් ගන්න ඕනි දෙයක්. IQ වල ඇත්තටම මෙහෙමයි. IQ ප්‍රශ්න පත්‍රයක් ගත්තම එකක් තමයි ඔයා අනිවාර්යයෙන්ම IQ වල බේසික්ස් ටික දැනගෙන ඉන්න ඕන. හරි. ඒ කියන්නේ මූලික දේවල් ටික අපි හිතමු මූලික දේවල් කියලා. මූලික දේවල්. රයිට්. එන එක ඇත්තටම IQ වල ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම IQ නෙමෙයි අර මූලික ගණිත සංකල්ප ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන. හරි මූලික ගණිත සංකල්ප පුළුවන් වෙන්න ඕනි. ඊළඟට ඔයාට අනිවාර්යයෙන්ම IQ වල සිද්ධාන්ත ටික හොඳට පුළුවන් වෙන්න ඕන. හරි සිද්ධාන්ත කියලා කියන්නේ පුතේ ප්‍රතිශත සම්භාවිතාවය කුලක සංකරණ හා සංයෝජන වේගය ඒ කියන අර සිද්ධාන්ත ඒ කියන්නේ සිද්ධාන්ත ටික පුළුවන් වෙන්න ඕන ඊළඟට ඔයාලට අනිවාර්යෙන් කරන්න වෙනවා ප්‍රශ්න පත්‍ර. හරි. ඕකනේ ප්‍රධාන ප්‍රොසෙස් එක. ඒ කියන්නේ දැන් විභාගයේ අපිට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න නම් මේ මූලික දේවල් දන්නේ නැත්නම් අපිට ඒත් වැඩේ කොට දාන්න බෑ. ඊළඟට සිද්ධාන්ත ටික දන්නේ නැත්නම් ඒ වැඩේ කොට දාන්නත් බෑ. ඔය දෙකම දැනගත්තත් වැඩක් නැහැ. ඔයා ප්‍රශ්න පත්‍ර කරලා තනියම සූදානම් වෙන්නේ නැත්තම්. හරි. ඔය කොටස් තුන අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හොඳට ඔළුවේ තියාගන්න ඕනි. ඒ කියන්නේ ඔය කොටස් තුන ප්ලෑන් කරලා තමයි අපි ක්ලාස් එක කරන්නේ. හරි. ඒතර මම ඔබට මුලින්ම කියන්නම් සාමාන්‍යයෙන් හරි සාමාන්‍යයෙන් ඇත්තම කතාව කියනවා නම් සාමාන්‍යයෙන් දැන් අර ඉස්සර අහපු ප්‍රශ්නයි දැන් අහපු ප්‍රශ්නය අතර පොඩි වෙනසක් තියෙනවා කියලා මම කිව්වනේ. ඒක මම ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් මෙන්න මෙහෙම. හරි පොඩි ප්‍රශ්නයක් අපි ගමු. හරි පුද්ගලයෙක් අපි හිතමු කැපිටල් A ඉඳලා කැපිටල් B ට හරි මේ උගන්නන ඕනේ මේ ඇත්තටම අද හොඳේ. උගන්නන ඕනේ මේ නමුත් මම මේ IQ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න හැදෙන විදිය සහ අපි හිතනවට වඩා අනිත් අයත් එක්ක තරඟයක් දෙන්න අපි මොනවද කරන්න ඕනි කියන කාරණේ පැහැදිලි කරන්නයි මේ යන්නේ. හරි. ඒක නිසා උගන්නනව නෙමෙයි හොඳට අහගෙන ඉන්න. අපි හිතමු යම්කිසි පුද්ගලයෙක් A ඉඳන් B ට 30 km/h ඍණ වේගයකින් ගමන් කරනවා. ඊළඟට B ඉඳන් Aට ඒ පුද්ගලයාම මේ පැත්තට 60 km/h ඍණ වේගයෙන් ගමන් කරනවා. හරි. මේක ගොඩක් අය දන්න ප්‍රශ්නයක්. හරි A ඉඳන් Bට එන්නේ පුතේ 30 km/h වේගයෙන් B ඉඳන් Aට යන්නේ 60 km/h වේගයෙන්. ඒතර අපෙන් අහන ප්‍රශ්නේ සාමාන්‍ය වේගය කොච්චරද කියලා. මේක ඔයගොල්ලෝ දන්නවද? හරි. මම මෙතන මෙහෙම කියන්නම් සාමාන්‍ය වේගය ටක් ගාලා දැන් හැමෝම වගේ දන්නවා ඇත්තටම සාමාන්‍ය වේගය කියලා කියන්නේ දැන් ඔන්න සාමාන්‍ය වේගය ගොඩක් වෙලාවට ගුරුවරු දැන් පන්ති වලදී කරද්දි මෙන්න මෙහෙමයි උගන්වන්නේ ඇත්තටම. සාමාන්‍ය වේගය වේග දෙකේ ගුණිතය දෙකෙන් ගුණ කරන්න. හරි සාමාන්‍ය වේගය කෙලින්ම ගන්න පුළුවන් දෙකෙන් ගුණ කරා වේග දෙක බෙදන්න වේග දෙකේ එකතුවෙන්. හරි. ඕක කාටවත් නොතේරෙන්නේ නැහැ නේ ඇත්තටම. දැන් මොකද්ද මං කිව්වේ? සාමාන්‍ය වේගය ගනිද්දි වේග දෙක ගුණ කරලා ඒක නැවතත් දෙකෙන් ගුණ කරලා බෙදන්න වේග දෙකේ එකතුවෙන්. හරි. එතකොට මේක තමා පුතේ මේකට කියන්නේ අපි කෙටි ක්‍රමය කියලා. හරි කෙටි ක්‍රමය. හරි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම අහන ප්‍රශ්න ඉස්සර තමයි අහුවේ. දැන් අහන්නේ ওই ප්‍රශ්න. ඒක වැඩේ තියෙන්නේ. හරි ඉස්සර තමයි මෙහෙම ඇහුවේ. ඉස්සර සර්ලා උගන්වද්දි හරි මගේ අර සාම්ප්‍රදායික ගැටලු කියලා. A ඉඳන් B ට ගියා B ඉඳන් A ට ආවා සාමාන්‍ය වේගය මොකද්ද? ගුරුවරු පාඩම් කරෙව්වා වේග දෙක ගුණ කරා දෙකෙන් බෙදුවා වේග දෙකේ එකතුවෙන්. මම මේ ඔයගොල්ලන්ට අවදානම කියන්නේ. ඒතර මේකේ උත්තරේ ගන්න ලේසි. හැබැයි ඔයගොල්ලොත් කැමති. ඒතර පාඩම් කරගන්නවා මම හොඳටම දන්න දේ තමයි. ඉතින් ළමයි මේක පාඩම් කරගන්න. හරි. ළමයි මේක පාඩම් කරගන්න ඇත්තටම පාඩම් කරගෙන උත්තරේ ගන්න විදිය පුරුදු වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම විභාගෙට දැන් ගන්නනේ. හරි චුට්ටක්ම මෙහෙම කරන්න. හරි. හරි දැන් බලන්න මම කියනවා දැන් A ඉඳන් B ට යම් කිසි පුච්චලයක් 30 km/h වේගෙන් යනවා.
හරි. ඊළඟට B ඉඳන් C ට හරි අඩක්. ඒ කියන්නේ මේ ගියපු දුරෙන් හරි අඩක් මේ පැත්තට 60 km එක වේගෙන් මේ පැත්තට එනවා. හරි. එතකොට දැන් ඔයාට මේක දාන්න බෑ. හරි. දැන් ඔයාට මේක දාන්න බෑ. දැන් ළමයෙක් කරොත් එහෙම වේග දෙකේ ගුණිතය දෙකෙන් ගුණ කරලා වේග දෙකේ එකතුව දෙකෙන් බෙදන්න කියන කෙටි ක්‍රමය ආදේශ කරොත් ගාණ හදන්න බෑ. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම මේ මුලින්ම ඕගොල්ලන්ට මේක කිව්වේ. ඉතින් මේ ඕගොල්ලෝයි අවදානම තේරුම් ගන්න ඕනි. මගේ පන්ති ආවත් ඔගොල්ලෝ මේකේ හරියටම සිද්ධාන්තය තේරුම් ගන්න නැත්නම් මේ ගාන හදන්න බෑ. හරි. දැන් මේකේ පන්තියේ දැන් අපිට මේක පාඩම් කරලා යවන්න පුළුවන්. මේක ප්‍රධාන ටැග් ලයින් එකක්. ඇත්තට මම මේ ඕගොල්ලන්ට අවදානමක් තියෙන නිසායි කියන්නේ. ඒන ගොඩක් ක්ලාසස් වල මේක තමයි ප්‍රධාන ටැග් ලයින් එක. මොකද්ද? කෙටි ක්‍රම. ඒ IQ පන්තියේ කෙටි ක්‍රම කියන එක තමයි ප්‍රධාන ටැග් ලයින් එක හැම පන්තියකම. හරි. දැන් මම ඔබට යෝජනා කරන්නේ එහෙම කෙටි ක්‍රම වලින් ගණන් හදන්න බෑ. ඒ හැදුවේ ඉස්සර. හරි. විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න හදන අය අපිට වඩා හොඳට කෙටි ක්‍රම දන්නවා. එතකොට එයා මේ ප්‍රශ්න නිර්මාණය කරද්දී කෙටි ක්‍රමය දාලා ගාන හදන්න ගියොත් වර්ධින විදිහට එයා මේ ප්‍රශ්න නිර්මාණය කරා. මොකද බහුතරයක් ප්‍රමාණයක් අපිට විභාගවලට එනවා. එතකොට සුදුසුම අය තෝරගන්න ඕනි. එතකොට සුදුසුම අය තෝරගනිද්දී ප්‍රශ්න පත්‍ර ටිකක් ඇඩ්වාන්ස් මට්ටමට හදන්නේ. එතකොට හදද්දි මතක තියාගන්න ඔයාට කෙටි ක්‍රමෙන් ගණන් හදන්න එනවා අඩුයි. හරි මේවා තමයි පාඩම් කරන්න. මේවා ළමයි කැමති දේවල් මේවට තමයි රැවටෙන්නේ. අපිට කොච්චර ඩිග්‍රී තිබ්බත් මේවට අපි රැවටෙනවා. නමුත් මම මේ කියන්නේ ඔයගොල්ලන්ට මේ අවදානම තියෙනවා. ඒක තේරුම් ගන්න. එතකොට අපිට කරන්න තියෙන වැඩේ තමයි ඔයාට මේකේ සංකල්පය අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන. එහෙම නැතුව ගාන හදන්න බෑ. දැන් හිතන්න A ඉඳන් B ට ගිහිල්ලා B ඉඳන් C ට හරියටක් ආවොත් මෙන්න මේකේ සාමාන්‍ය වේගය හොයන්න නම් ඔයා මේකේ තියරිය දැනගෙන ඉන්නම ඕන. හරි. ඒතර තියරිය දන්නේ නැතුව මේ ගාන හදන්න බෑ. හරි. මම චුට්ටක් කියලා දෙන්නම් ඕන්න. හරි. පස්සේ දවසක අපි ලස්සනට වේගය පාඩම කරමු. තියරි කරද්දී අපි වේගය පාඩම කරමු. නමුත් අද මම පොඩක් කියලා දෙන්නම් ඕගොල්ලන්ට. හරි ලියන්න යන්න ඕනේ. නෝට් එකක් ඕනේ නැහැ. නිකම්ම අදහසක් කියලා දෙන්නම්. හරි වේගය කියන්නේ මෙහෙම එකක් නේ. හරි චුට්ටක් අහගන්න. වේගය කියන්නේ ඔයගොල්ලෝ කවුරුත් දන්නවා වේගය සමානයි දුරක් කාලයෙන් බෙදුවම වේගයක් අපිට එන්නේ. හරි නිකම් මම කියන්නේ. හරි මොනවා හරි පොඩි දෙයක් අපි ඉගෙන ගමුවද? වේගය කියලා කියන්නේ හැම වෙලාවෙම මතක තියාගන්න දුර බෙදීම කාලය. යම් කිසි දුරක් බෙදුවොත් කාලයෙන් අපිට එන්නේ වේගයක්. ඒතර මේක තමයි මූලිකම සමීකරණයේ වේගයවල. හරි. ඒතර හැම වෙලාවෙම වේගය සමානයි දුර බෙදීම කාලය. මේක චුට්ටක් මතක තියන් ඉන්න ඕන වෙන විකල්ප නැහැ ඇත්තටම. හැබැයි මේක මතක තියන් ඉද්දි මේ ආශ්‍රයෙන්ම කාලයට එන්නේ මොකද්ද දුරට එන්නේ මොකද්ද කියලා ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. උදාහරණයක් විදිහට මෙහෙම අහන්න. හරි මේ සමීකරණය අපි හිතමු වේගයට දුර බෙදීම කාලය නම් අපිට මේ සමීකරණයෙන්ම ලියන්න පුළුවන් දුර සමානයි වේගය කාලයෙන් ගුණ කරාමෙන එක. හරි. මම නිකන් කියන්නේ උගන්නනෝ නෙමෙයි. වේගය මේක කාලයෙන් ගුණ කරාට පස්සේ කෙලින්ම දුර එන්නේ. එතකොට ඔයගොල්ලෝ විභාගයට ගියාට පස්සේ මේව පාඩම් කරන්න, ඒ කියන්නේ මේකෙන් මෙතෙන්ට එන්න ටයිම් නැහැ. මතක තියාගන්න. මේක කෙලින්ම මතක තියන් යන්න ඕන. දුරක් කිව්වොත් කෙලින්ම වේගය කාලයෙන් ගුණ කරා කියලා මතක තියෙන්න. හරි. ඒ වාර මේකෙන් මේකට එන්න ටයිම් මදි ඇත්තටම විභාගයට ගියා. හරි. දැන් අනිත් එක ගත්තොත් එහෙම කාලය උක්ත කරොත් කාලය සමානයි දුර බෙදීම වේගය. එතකොට මේ බ්ලොක් එක ඔයා මතක තියන් ඉන්න ඕනේ ඇත්තටම. කියන කාලයක් කියන්නේ කෙලින්ම දුර වේගයෙන් බෙදුවම කියලා මතක තියෙන්න ඕනේ. වෙන විකල්ප නැහැ. හරි දැන් එතකොට මම මේ ගාන කියලා දෙන්නම්. ඔගොල්ලෝ හිතන්න A ඉඳන් B ට තියෙන දුර 2s කියලා. හරි එහෙම අවුලක් නැහැනේ ගත්තට 2s. හරි. ඒ කියන්නේ අපිට දුරක් දීලා නැත්නම් අපිට ඇත්තටම සංකේතයක් ගන්න පුළුවන්. ඒකත් මම 2s කියලා ගත්තේ. මෙන්න මේ දුරට s කියලා ගන්න පුළුවන් නිසා. ඇයි එහෙම කියන්නේ? ඔගොල්ලෝ තේරුම් ගන්න මම කිව්වා A ඉඳන් B ට 30 km/h එක වේගයෙන් යම් කිසි වස්තුවක් යනවා. එතකොට එයා ගමන් කරන දුර 2s. එතකොට එයා මෙතන B ඉඳන් C ට එන්නේ s දුරක්. ඒ කියන්නේ මෙයා මුලින් ගමන් කරපු දුරින් හරි අඩක් තමයි එන්නේ. ඒකට අපි කියනවා 60 km/h එක වේගයෙන් මේ පැත්තට එන්නේ. හරි. එතකොට දැන් මම මේ උත්සාහ කරන්නේ ඕගොල්ලන්ට තියරි නැතුව ගණන් හදන්න බෑ කියලා. එන concept එක දන්නේ නැතුව ගණන් හදන්න බෑ. එතකොට අපිට ලියන්න පුළුවන් A ඉඳන් B ට යන ගමනේ
A ඉඳන් B ට යන ගමනේ වේගය සමානයි 30යි. වේගයක් කියලා කියන්නේ හැම වෙලාවෙම දුර බෙදීම කාලය. දුර අපි දන්නවා 2s. කාලය කියලා කියන්නේ A ඉඳන් B ට යන තියෙන කාලය. ඒක t1 කියලා හිතමු t1. හරි පැහැදිලි t1. ඊළඟට B ඉඳන් C ට B ඉඳන් C ට ගත්තොත් වේගය සමානයි 60යි. වේගය කියලා කියන්නේ හැම වෙලාවෙම දුරක් කාලයෙන් බෙදන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්න මේ කොටසේ ගමන් කරපු දුර s. බෙදීම ගත වෙච්ච කාලය අපි හිතමු t2 කියලා. හරි. ඔක කොහොමම තියෙන්න හරිමු. ඊළඟට අපේ ප්‍රශ්නේ උනේ සාමාන්‍ය වේගය. සාමාන්‍ය වේගය. සාමාන්‍ය වේගය කියලා කියන්නේ ඇත්තටම යම් කිසි වස්තුවක් නැත්නම් පුජ්‍යලයක් ගමන් කරපු මුළු දුර බෙදන්න ඕනි ගත වෙච්ච මුළු කාලය. එතකොට එනවා අපිට මොකද්ද සාමාන්‍ය වේගය. හරි. එතකොට මෙච්චර දේවල් විභාගෙට ගිහින් කරන්න ඕනේ නැහැ. මම ඒක පිළිවෙලට කියලා දෙන්න. නමුත් අද ඔයගොල්ලන්ට මේක පොඩි අයිඩියා එකක් දෙන්න ඕන නිසා මම මෙහෙම කරන්නේ සාමාන්‍ය වේගය. සාමාන්‍ය වේගය කියලා කියන්නේ ගමන් කරපු මුළු දුර. බලන්න මෙතන ඉඳලා මෙතෙන්ට 2s දුරක් යනවා. මෙතන ඉඳලා මෙතෙන්ට s දුරක් යනවා. එතකොට ගමන් කරපු මුළු දුර 3s. ගත වෙච්ච මුළු කාලය. මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ගත වෙච්ච කාලය t1. මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ගත වෙච්ච කාලය t2. එහෙනම් අපිට ලියන්න පුළුවන් t1 දන t2 කියලා. දැන් ඊළඟ ප්‍රශ්නේ. හරි ඔන්න හොඳට අහගන්න. හරි දැන් මෙතන අපිට ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න ඇත්තට. සාමාන්‍ය වේගය කියන්නේ ගමන් කරපු මුළු දුර බෙදීම ගත වූ මුළු කාලයනේ. එතකොට අපිට මෙතන ආදේශ කරන්න පුළුවන් මෙහෙම 3s බෙදීම මෙන්න t1 වෙනුවට ඔයා මේකෙන් t1 ගන්න ඕන. දැන් සමහර ළමයින්ට මෙතන t1 උක්ත කරගන්න බෑ. හරි. ඒ කියන්නේ ඇත්තට මෙතන t1 උක්ත කරගන්න බෑ. එතකොට උක්ත කරගන්න බෑ කියන්නේ එතන තේරුම තමයි අර මූලික ගණිත සංකල්ප නැහැ කියන එක. එතකොට ඇත්තටම ඔබට තේරෙනවා නම් ඔබට මේ මූලික ගණිත සංකල්ප පිළිබඳ දැනුම අඩුයි කියලා අනිවාර්යයෙන්ම ඔබ හදා ගන්න ඕනේ. මොකද මේ දවස් 20 ඇතුලේ අපි මේව ගණන් හදද්දි මේව හම්බෙනවා තමයි. නමුත් දවස් 20 ඇතුලේ අපි තියරි ටික ඔක්කොම කරන්න ඕනි, පාස් පේපර්ස් ටික කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝට අර පොඩි සුළු කිරීම. උදාහරණයක් විදිහට අපි හිතමු මෙහෙම ඍණ 3 එකතු කිරීම 4 කියලා. සමහර ළමයින්ට මේවත් බෑ. ඒවා බේසික්ස් ඇත්තටම. ඒවා හදා ගන්න ඕනේ. හරි. දැන් මෙතන t1 උක්ත කරාම එන්නේ මොකද්ද කියලා හදන්න ඕනේ. හරි මම බොරුවට දැන් මේ බේසික්ස් කරන්න අපි වෙනම කෝස් එකකුත් කරා ඇත්තටම. මේ ඒගොල්ලෝ මැසේජ් එකක් දාන්න ඒක සෙට් නැත්තම් කොහොමද කරගන්නේ කියලා ඒක අපි වෙනම කතා කරමු. දැන් මම මෙතන ඕගොල්ලන්ට උත්සාහ කරේ කියලා දෙන්න. මගේ ක්ලාස් එකේ දවස් 20ම ආවම ටීචින් ගොඩ කියලා මම කියන්නේ. ඇත්ත කතාව ඒක. එහෙම ගොඩ යන්නේ මේ දේවල් හදාගන්න නැතුව එහෙම ගොඩ දාන්න බෑ. ඒතර ඕගොල්ලෝගේ පැත්තේ ලොකු දෙයක් මේකේ කරන්න තියෙනවා. හරි. දැන් ගොඩක් වෙලාවට පන්ති වලට ගියාම කියන්නේ සර්ලා මගේ පන්තියේ දවස් 20 ඉන්න දවස් 10 ඉන්න 15 ඉන්න ඉවරයි. එතනින් එහා මොකුත් නෑ වැඩේ ගොඩ කියලා. එහෙම වෙන්නේ නෑ ඇත්තට. හරි. එහෙම වෙන්නේ නෑ. මෙතන t1 උක්ත කරොත් එහෙම ඕගොල්ලන්ට ලියන්න පුළුවන් t1 සමානයි 2s යට 30යි. තේරුම් නැද්ද බලන්න වැඩේ. t1 සමානයි 2s බෙදීම 30. හරි. t1 කියන්නේ t1 මෙතෙන්ට යනවා. එතකොට 2s යටට 30 එනවා. එතකොට t1 සමානයි 2s බෙදීම 30යි. එතකොට මේකේ t2 උක්ත කරොත් අපිට ලියන්න පුළුවන් s බෙදීම 60යි කියලා. හරි. එතකොට මේවා මේ ඊටමත් සනිකව කරන්න පුළුවන් දේවල්. වෙන්න ඕනි දේවල්. නැත්නම් පැයක් ඇතුලේ ප්‍රශ්නයක් අපිට ගොඩනගා ගන්න බෑ. ඒ කියන්නේ පැයක් ඇතුලේ ප්‍රශ්න 50ක් හදන්න නම් මේවා ඊටමත් ඉක්මනින් කරන්න පුළුවන් ඒව වෙන්න ඕන. ඊළඟට බලන්න දැන් t1 වෙනුවට 2s යට 30යි. t2 වෙනුවට අතනින් අපිට ගන්න පුළුවන් s යට 60යි. දැන් ඊළඟ ප්‍රශ්නේ. ඔයා බලන්න මේක ඇවිල්ලා හරි මේක ඇවිල්ලා භාග පිළිබඳ දැනුමක් තියෙන්නේ. එතන භාග සුළු කරන්න තියෙන්නේ. ඒතර මෙන්න මේ භාගය සුළු කරද්දී ඇත්තම කතාව කියනවා නම් මේක කොහෙවත් ලියන්නේ නැතුව කෙලින්ම උත්තරේ ලියන්න පුළුවන් මට්ටමට අපි හැදෙන්න ඕන. හරි. එතකොට මෙතන තියෙන ඇත්තටම අර මූලික බේසික් තියෙනවා. බේසික් තියෙනවා ටයිමින් තියෙන්නත් ඕන. ඒ කියන්නේ දැන් මේ උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේක සුළු කරද්දී ඔයාලට මූලික භාග සංකල්ප භාග පිළිබඳ දැනුම නැත්නම් අපිට ඇත්තටම සුළු කරන්න බෑනේ. එතකොට ඔයාගේ හිත තමයි දන්නේ ඒක ඇත්තට මට සෙට් මදි කියලා. එතකොට ඔයා අනිවාර්යයෙන්ම මේක හදා ගන්න ඕන. හරි. ඒක හදා ගන්න ඕනේ. ඒ ඊළඟ ප්‍රශ්නේ තමයි මේක සුළු කරන්න ඔයා කොච්චර කාලයක් ගන්නවද කියන ප්‍රශ්නේ. මේක සුළු කරන්න තප්පරයකටත් වඩා තප්පරයක් වගේ පොඩි කාලයක් ඇතුළත තමයි ඔයා ඔක සුළු කරන්න ඕන.
එහෙම නැත්නම් අපිට පැයක ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න 50න් සැලකියුතු ගාණක් හදන්න බෑ. ඒතර දැන් මම මේ ගාණේ උත්සාහ කරේ. දැන් මම මුලින්ම ගාණක් ඕගොල්ලෝට දුන්නනේ කෙටි ක්‍රමයක් දාලා හදන්න. කෙටි ක්‍රමයේ පාඩම් කරගන්න එක මේ ඔක්කොටම වඩා ලේසි කියලා දැන් ඔයගොල්ලෝ තේරෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කෙටි ක්‍රමයේ දාලා අපි පාඩම් කරන් ගියාට ඒ විදිහට ගාන එන්නේ. අනිවාර්යෙන් කෙටි ක්‍රමයේ දැම්මොත් වර්ධින විදිහට තමයි දැන් ප්‍රශ්න පත්‍රය එන්නේ. ඒක තේරුම් ගන්න. ඊළඟට ඔයා අනිවාර්යෙන් තියරිය ඉගෙන ගන්න ඕනි. ඒක මම ලස්සනට කියලා දෙනවා. තියරි ඉගෙන ගනිද්දී එන ප්‍රායෝගික ගැටලු ටිකක් තියෙනවා. ඒ ප්‍රායෝගික ගැටලු ටික ඔයා හදා ගන්න ඕනි. ඒකට මැච් එකක් ගන්න ඕනි. හරි. දැන් නැගෙනහිර පළාත් එක නම් ලබන මාසේ 19 ක්ලෝසින් ඩේට් එක තියෙන්නේ. සමහර එතනින් පස්සේ යම් කිසි කාලයක් ඇදී විභාගයට තව කාලයක් තියෙයි ඇත්තරම. එතකොට මේ කාලය ඇතුලේ ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනි ඔය ටික හදාගන්න. හරි. එතකොට සමහරලාට මේක වේකන්සි නැති නිසා ඔබට යන්න chance එකක් නැති වුණත් හෙට අනිද්දට ජාතික පාසල් කැසට් වෙනවා. එතකොට ජාතික පාසල් කැසට් වුණාම ඔයගොල්ලන්ට මේකේ මොමන්ටම් එකම ඒ කියන්නේ මේ ගත්ත දේම අරගෙන ඉස්සරහට පොඩ්ඩක් ගිහිල්ලා ඒකට හොඳින් මුහුණ දෙන්න පුළුවන්. තේරුණා මම කියන කතාව. එතකොට මේ දේවල් හදාගන්න නැතුව අපිට වැඩේ කරන්න බෑ. එතකොට මෙතන තියෙන්න ඕන මොකද මූලික දේවල් තියෙන්න ඕනි. ටයිමින් හදාගෙන තියෙන්න ඕන. එතකොට අපිට අර සිද්ධාන්ත ටික හරියට තේරුම් ගන්න පුළුවන්. හරි. එතකොට දැන් මේකේ උත්තරේ ගත්තොත් මෙන්න මෙතන මම පොඩි අදහසක් කියන්න. මෙන්න මේකේ උත්තරේ මෙන්න මේ විදිහට තියෙන්න ඕන. ටක් ගාලා ගන්න ඕන මෙහෙම. හරි. රයිට් ඔන්න ඔහොම ලියන්න පුළුවන් වෙන්න ඕන. හරි. බලන්න ඔයගොල්ලන්ට තේරුණාද දන්නේ නැහැ. මේක මම පස්සේ කියලා දෙන්නම්. දැන් මේකේ උත්තරේ ගනිද්දී අතන මෙන්න මෙහෙම ලියන්න පුළුවන් වෙන්න ඕන. එතකොට 65න් බෙදුවම 12යි 12 වරක් 3 36යි kmh ශ්‍රේණිය එක. ඒක තමයි උත්තරේ. 36යි kmh ශ්‍රේණිය එක උත්තරේ. හරි. එතකොට දැන් මම උත්සාහ කරේ දැන් මේකෙන් මෙතෙන්ට යන්න ඔයා කොච්චර කාලයක් ගන්නවද කියලා බලන්න. හරි. ඒක අඩු කරන්න ඕනි. හරි මගේ ක්ලාස් එකේ ඇත්තටම මෙහෙමයි මම මයික් ඔෆ් කරලා එමේ මුකුත් නැහැ. අපි සාමාන්‍ය විදිහට ඇත්තටම මම ඇත්තටම ඕගොල්ලන්ට සපෝට් එකක් දෙන්නේ. ඒතකොට ඕගොල්ලෝයි මමයි ඇත්තටම ඩිස්කස් කරලා තමයි මේ වැඩේ කරන්නේ. අපිට තේරෙන්නේ නැති තැනක් තියෙනම් අපි නැවත ඒ කතා බහ කරලා හදා ගන්න ඕනි. ඒ අවස්ථාව ඇත්තටම ක්ලාස් එකේ දීලා තියෙන්නේ. එහෙම නැත්නම් ඉතින් ඇත්තටම අපරාධයක් නේ. හරි තව පොඩි ගාණක් දෙන්නම් මම මේ ගාණක් කියන්න යන්නේ. මේක තව කතාවක් කියන්න තමයි මේ ගාණ දෙන්නේ ඇත්තටම. දැන් ඔයාලා මේක ඉගෙන ගත්තා කෙටි ක්‍රම පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. හරි කෙටි ක්‍රම ඕනේ නැහැ කියන එක නෙමෙයි කෙටි ක්‍රම පස්සේ ගිහිල්ලා වැඩක් නැහැ. එකක්. බේසික්ස් නැතුව වැඩේ කරන්න බෑ. ටයිමින් නැතුව වැඩේ කරන්න බෑ. ඕක ප්‍රැක්ටිස් කරමු. ක්ලාස් එක ඇතුලේ ප්‍රැක්ටිස් කරමු. නමුත් ඕගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕනේ මේ දේවල් තියෙන්න ඕනි කියලා. හරි. දෙවෙනි කාරණේ තමයි සාමාන්‍ය දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරද්දී අර මූලික සිද්ධාන්ත වලින් ප්‍රශ්න එනවා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ප්‍රතිශත පාඩම කුලක පාඩම වේගය පාඩම ඒ වගේ සිද්ධාන්ත තියෙන පාඩම්නේ ඇත්තට මේවා. ඒවයි තියරියක් තියෙනවා. ඒ තියරි ඉගෙන ගත්තම තමයි ඒ ගණන් හදන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එවැනි ගණන් එන ඒවා හරි අඩුයි. දැන් ට්‍රෙන්ඩ් එක ඉස්සර ගත්තොත් එම් 90%ක් ඒව තිබ්බේ ඇත. හරි සරල කටපාඩම් කරලා යවන්නේ. කුලක පාඩම, සම්භාවිතාය පාඩම ඔක්කොම කරලා යවන්නේ. ඉතින් 90% ප්‍රශ්න එන්නේ ඒකෙන් ඇත්තට. 90% ප්‍රශ්න එකෙන් එන්නේ. එතකොට ඒ වැඩේ කරන්න ලේසි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් එහෙම අහන්නේ දැන් ඇතරම මේ තියරි වලින් ප්‍රශ්න අහන්නේ 140ක් වගේ. ඉතුරු ඒවා එවල හිතලා කරන්න ඕනි ප්‍රශ්න. උදාහරණයක් කියන්න මෙන්න මේ වගේ ප්‍රශ්න. හරි පොඩි කොල කෑල්ලක් කරන් හදමුද මේක? හරි චූටි කොල කෑල්ලක් කරන් හදමුද බලන්න. රයිට් සංඛ්‍යා ටිකක් දීලා තියෙන ඇත්තටම සංඛ්‍යා ටිකක් දීලා තියෙන්නේ මේ සංඛ්‍යා ටික එකතුව තමයි මම අහන්නේ මේ කඩිර දීලා තියෙන තැන 8 9 10 කියලා පිළිවෙලට මේ ටික යනවා ඇත්තටම 98 දක්වා යනවා හරි 8 9 10 11 12 එම කියලා පිළිවෙලට යනවා එතන මගේ ප්‍රශ්නේ තමයි මේ සංඛ්‍යා ටික එකතුව හොයන්න කියලා හරි පොඩි උත්සාහයක් දරලා කමෙන්ට් එකක් දාමුද බලන්න හරි පුළුවන් ද බලන්න ගණන් ටික ඔය ටිකේ උත්තර ටික මම මේ ගාන දෙන්නේ අතන පොඩි කතාවක් ඕගොල්ලන්ට කියන්න ඕන නිසා බලන්න මේක ඔක්කොම ටික එකතු කරලා උත්තරයක් දෙන්න පුළුවන්ද කියලා.
හරි අද සම්මන්ත්‍රණය ලොකු කාලයක් ගන්න බැරි නිසා මම මේක ඔයගොල්ලන්ට කියලා දෙන්න. මෙහෙමයි කතාව. මෙතනත් තියෙන ඔයගොල්ලන්ට තීරණය ඒ කියන්නේ බේසික්ස් මූලික දේවල් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක ඇත්තටම ක්ලාස් එක ඇතුළේදී අපි කතා කරමු. දැන් මෙතන ඇත්තටම මේකේ අර මූලික දේවල් දන්නේ නැත්නම් ගාන හදන්න බෑ. හරි. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම එකක්. හිතන්න 1 2 3 4 5. හරි. ඔය මේ එක ළඟ සංඛ්‍යාවලට අපි නමක් කියන ඇත්තටම අනුයාත සංඛ්‍යා කියලා. ඒතර අනුයාත පද කියලා කියන්නේ මේ එක ළඟ සෙට් එකක්. හරි එක ළඟ තියෙන සංඛ්‍යා එකතු කරන්න ලේසි ක්‍රමයක් තියෙනවා. බලන්න සංඛ්‍යා ඔක්කොම කීයක් තියෙද කියලා 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් 5 ගුණ කරන්න ඕනි 5ට වඩා එකක් වැඩි සංඛ්‍යාව කීයද 6යි. ඒක බෙදන්න ඕනි 2කින්. එතකොට මේ ටික එකතුව 15යි. බලන්න 15ක් එනවද කියලා. 1යි 2යි 3යි 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 6යි 6යි 4යි 10යි 10යි 5යි 15යි. අන්න ඒක ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනි එකක් ඇත්තට. හරි. දැන් තව උදාහරණයක් කිව්වොත් මෙහෙම. එකේ ඉඳන් 10ට තියෙන සංඛ්‍යාවල එකතුව. එකේ ඉඳන් 10ට තියෙන සංඛ්‍යාවල එකතුව. ලේසි. මොකද්ද? අන්තිමට නැවතුනේ කීයද 10යි. ඒ කියන්නේ සංඛ්‍යා 10ක් තියෙනවා. ඒකට වඩා එකක් වැඩි වෙන්නේ 11. 11න් ගුණ කරලා දෙකෙන් බෙදා. උත්තරේ 55යි. ඒ කියන්නේ මුල් සංඛ්‍යා 10 එකතුව 55යි. හරි. එතකොට මේ තියරි ඇත්තට මේව ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මේ සංකල්පය පාවිච්චි කරලා මේකේ සංඛ්‍යා එකතුව හොයන්න පුළුවන්. හරි. දැන් ඒතර ක්‍රමයේ මතකයිනේ. සංඛ්‍යා පහක් තියෙනවා. පහක් තිබුණොත් ඒවට කියන තමයි අනුයාත වෙන්න ඕනේ. එක ළඟ තියෙන්න ඕනේ. නැත්නම් ඔය ක්‍රමේ වර්ධිනවා. එක ළඟ තිබුණොත් තමයි මේ වැඩේ කරන්න පුළුවන්. ඒතර දැන් මම මේ දීපු සංඛ්‍යා සෙට් එකේ එක ළඟ සංඛ්‍යා නැහැ කියලා ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. ඉතින් ඒක නිසා මම මෙතෙන්ට එක ළඟ සංඛ්‍යා ටික සෙට් වෙන විදිහට අතින් සංඛ්‍යා දාන්න. දැන් ඔන්න මම අතින් එක කියන ඉලක්කම දාගත්තා. දැන් පිළිවෙලට තියෙනවා 1 2 3 4 5. මෙන්න මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 5 තියෙන්නේ දෙසරයක්. එහෙනම් මෙතන 5 මකලා 6 ලියන්නම්. 5 මකලා 6 ලියනවයි කියන එකේ අදහස තමයි මෙතෙන්ට එකක් අපි වැඩිපුර අතින් දැම්මා. ඒකත් ඔහම ලියාගමු. දැන් අතින් දාලා තියෙන මෙතන එකකුයි මෙතන එකකුයි දෙකක්. දැන් බලන්න පිළිවෙලට තියෙන 1 2 3 4 5 6 7 8 9 10 ඔහම ගිහිල්ලා 98. අන්න මෙතන 99 තිබ්බනම් වැඩේ ගොඩ. ඒ නිසා අපි ඒක 99 කරමු. අතින් 9ක් දාමු. දැන් බලන්න සංඛ්‍යා ශ්‍රේණිය ගත්තොත් 1 ඉඳන් 100ට පිළිවෙලට තියෙනවා. හරි. ඒ ටික එකතු කරන්න පුළුවන් ඕගොල්ලන්ට මේ concept එක පාවිච්චි කරලා. හැබැයි අපි අතින් තමයි සංඛ්‍යා ටිකක් දැම්මේ. ඒව පස්සේ අඩු කරන්න තමයි යන්නේ. හරි. දැන් අහගන්න චූටි දෙයක් මම ආයි කියන්නම්. දැන් ඇත්තටම මෙතන එක තිබුණේ නැහැනේ. ඒ නිසා මම එකක් ලියාගත්තා. එතකොට ඒ අතින් තමයි එකක් දැම්මේ. ඒක පස්සේදී අයින් කරන්න බලාගෙන. මෙතන පහ තිබුණේ 6 ලියලා එකක් අතින් දැම්මා. ඊළඟට මෙතන 90 තිබ්බේ 99 කරලා 9ක් අතින් දැම්මා. ඇත්තටම අතින් දාපු ප්‍රමාණය ගත්තොත් 1යි 2යි 9යි 11ක් අතින් දාලා තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යා ඔක්කොම එකතු කරාට පස්සේ මේ 11 අඩු කරා නම් වැඩේ ගොඩ. ඉතින් මේ සංඛ්‍යා සෙට් එකම එකතු කරන්න දැන් ඕගොල්ලෝ ක්‍රමේ දන්නවා ඇත්තට. සංඛ්‍යා ඔක්කොම තියෙනවා 100ක්. සංඛ්‍යා ඔක්කොම තියෙනවා 100ක්. එහෙනම් 100 ගුණ කරමු 101කින්. බෙදමු 2කින්. 100 ගුණ කරමු 101කින් බෙදමු 2කින්. දැන් ඔයගොල්ලෝ හිතන්න මෙන්න මේක ඉතාමත් කෙටි කාලයක් ඇතුලේ ඔයගොල්ලෝ උත්තරේ ගන්න. මේකට ගණන් හදලා එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනි මූලික දේවල් දැනගෙන තියෙන්නත් ඕන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේකේ කෙලින්ම 100 දෙකෙන් බෙදුව 50යිනේ. හැබැයි මම නම් එහෙම නෙමෙයි කරන්නේ මම කරනවා නම් කරන්නේ මෙහෙම. 101 දෙකෙන් බෙදුවා. එතකොට 50.5යි. හරිනේ 50.5යි. එතකොට 100 ගුණ කිරීම 50.5. එතකොට ඔයගොල්ලෝ දන්නෝ බිංදු දෙකකින් ගුණ කරොත් දශම ස්ථානය අවස්ථා දෙකක් මේ පැත්තට යනවා. එතකොට 50යි 5යි තව බිංදුවක් දාන්න ඕනි. උත්තරේ 5050යි. ඒ කියන්නේ එකේ ඉඳන් 100ට සංඛ්‍යා ටික එකතු කරොත් ඇත්තටම එනවා 5050ක්. එකේ ඉඳන් 100ට එකතු කරොත් 5050ක් එනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එකේ ඉඳන් 100ට එකතු කරද්දී අපි අතින් දාලා තිබ්බා 11ක්. ඒ 11 මේකෙන් අඩු කරන්න ඕනි. 11ක් අඩු කරාම එනවා කීයක්ද? 5039ක්. 5039. එතකොට අර මම මුලින් දීපු සංඛ්‍යා සෙට් එකේ එකතුව 5039යි.
දැන් ඇත්තටම ඒ ගාන දුන්නෙත් ප්‍රධාන හේතුවක් නිසා. ඒක ඇත්තටම මේ ඔයගොල්ලෝ අර එක තියරියක් එන එකේ ක්ලාස් එකකට එන එකේ chance එක තියෙන්නේ අර දැන් අර අනුයාත සංඛ්‍යාවල එකතු වෙන ක්‍රමේ චුට්ටක් දැනගෙන තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේ ගාන හදන්න ඕන. නැත්තම් හදන්න බෑ. හරි. ඒතරොත් ඇත්තටම මම මේ අද දවසේ උත්සාහ කරේ ඔයගොල්ලන්ට මේ IQ පාර්ට් එකේ ඇත්තටම සැලකිය යුතු දේවල් ටිකක් ඔයගොල්ලන්ට ඉස්සරහට කරන්න තියෙනවා. එතකොට මම ඒකට අදාළ ටික කරන විදිහ ක්ලාස් එක ඇතුලේ කරන්නම්. හරි. ප්‍රශ්නේ තියෙන්නේ මේක මගේ පන්තියට ආවම වැඩේ හරියන්නේ නැහැ. ඔබට ඔබේ පැත්තෙන් ලොකු දේවල් ටිකක් කරන්න තියෙනවා. මොකද විශේෂයෙන්ම තරඟකාරී විභාගයක් තියෙන නිසා මේ නැගෙනහිර පළාත් එක කොහොමත් තරඟකාරී වෙයි. මොකද වේකන්සි ගොඩක් අඩු නිසා කොහොමද ඉස්සරහට ජාතික පාසල් ගැසට් වෙයි. අනිවාර්යෙන් ගැසට් වෙනවා. මොකද 25000ක් ගන්නවයි කියලා කියපු නිසා. ඒතර ඒවයි තරඟයත් ගොඩක් වැඩි. ඒක නිසා දැම්ම ඉඳලා මහන්සි වෙමු. හරි පිළිවෙලට වැඩේ මහන්සි වෙමු. මොකද මේ එහෙම මෙහෙම නැතුව එක දිගට පිළිවෙලට සිද්ධාන්ත ටික ආවරණය කරගෙන කරා නම් වැඩේ ගොඩ. හරි. ඒ IQ පාර්ට් එකේ ඔයගොල්ලෝ ඒ ටික තමයි දැනගෙන තියෙන්න ඕනි. මම හිතනවා පොඩි අදහසක් ගන්න ඇති කියලා. මේ ඊළඟට අපිට තියෙන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය. ඒක අපේ ලක්මාල් සර් තමයි කරන්නේ. දිගටම අපේ ක්ලාසස් වල GK පාර්ට් එක කරන්නේ ලක්මාල් සර්. ඉතින් මම ඒ සර්ට අවස්ථාවක් දෙන්නම්. එතකොට ඒ පාර්ට් එක ගැන ඔබට යම් අදහසක් කියාවි. මම හිතන්නේ තරංග සර් ඔයාලත් එක්ක කතා කරා කොහොමද නැගෙනහිර පළාත් ගුරු විභාගය සඳහා ඔබ අභියෝගතා විෂය සම්බන්ධයෙන් මොන වගේ සූදානමක්ද තියෙන්න ඕනි කියලා. මම කතා කරන්නේ ඔයාලගේ විෂය තවත් විෂයක් තියෙනවා සාමාන්‍ය දැනීම කියලා. ඒකෙදි තියෙන්නේ අධ්‍යාපනය හා සම්බන්ධ සාමාන්‍ය දැනීම තමයි ඔබට කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ හා සම්බන්ධයෙන් නොත් මේ විභාගයට අපි කොහොමද සුදුසුකම් මොන විදියටද අපි සපුරන්නේ කියලා පිළිබඳක් සාකච්ඡා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. අපිට මුලින්ම කතා කරන්න ඕනේ අපි මුහුණ දෙන විභාගය තමයි ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් වීමේ විභාගය. ඒකට අපි මොකද්ද කියලා දැනගෙන තියෙන්න ඕනේ. ශ්‍රී ලංකා ගුරු සේවය කියලා හඳුන්වන්නේ මොකද්ද කියලා අපි දැනගෙන තියෙන්න ඕනේ. ඒක නිසා අපි එතෙන්ට යන්න ඕන මුලින්ම ශ්‍රී ලංකා ගුරු සේවය හඳුනා ගැනීම. මම හිතනවා ඔයාලා බොහෝ දෙනෙක් දන්නවා ඇති ශ්‍රී ලංකා ගුරුවරයා කියන කෙනා දැනගත්තට ගුරුවරයා නිල වශයෙන් හඳුන්වන නාමය මොකක්ද කියන එක මම හිතන්නේ බොහෝ කෙනෙක් හරියට දන්නේ නැතුව ඇති. ගුරුවරු හඳුන්වන නාමය තමයි ලංකාවේ ශ්‍රී ලංකා ගුරු සේවය යටතේ තමයි ඔවුන් හඳුන්වන්නේ. ශ්‍රී ලංකා ගුරු සේවය. එතකොට ශ්‍රී ලංකා ගුරු සේවය කියන එක පිහිටවන්නේ 1990 අවුරුද්දේ 94 අවුරුද්දේ සමවන්නේ 1994 අවුරුද්දේ ශ්‍රී ලංකා ගුරු සේවය පිහිටවනවා 10 වෙනි මාසේ 31 වෙනිදා 1994 10 වෙනි මාසේ 31 වෙනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනවා. ඒ ගැසට් එකට අනුව තමයි ශ්‍රී ලංකා ගුරු සේවය ලංකාව තුළ පිහිටවනු ලබන්නේ. ගැසට් එකේ අංකය ඔයාලට ඕන නම් ඔයාගෙන බලන්න පුළුවන් 843 යන ඉරක් 4 කියන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ලංකාවේ පිහිටවනු ලබනවා. මේකේ 10 වෙනි මාසයේ තමයි ප්‍රකාශයටපත් වෙන්නේ මේ ගැසට් පත්‍රය. හැබැයි මේක වළංගු වෙනවා 1999 94 10 වෙනි මාසේ 6 වෙනිදා ඉඳලා වළංගු වෙන විදිහට තමයි ශ්‍රී ලංකා ගුරු සේවය ප්‍රකාශයටපත් වෙන්නේ. ඉතින් අන්න එදා ඉඳලා මේ දක්වා විවිධ සංශෝධන වලට මුහුණ දෙමින් ශ්‍රී ලංකා ගුරු සේවය පවත්වාගෙන පැමිණලා තියෙනවා. එතකොට ඒ අතර ඇතැම් සංශෝධනයන් තියෙනවා, ඇතැම් අවස්ථාවල ව්‍යවස්ථාමය විදිහට වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවා. ඒ කොහොමුණත් දැනට පවත්නා තත්වයට මේ ගුරු සේවය පිහිටවන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. ගුරු සේවයට ප්‍රවිෂ්ඨ වෙන්න බලාපොරොත්තු වෙන අය විදිහට ඔයාලගෙන් සාමාන්‍ය දැනීම යටතේත් ඔයාලා දැනගෙන තියෙන්න ඕන කවදද කොහොමද මේ ගුරු සේවය ඇතුළත් ආරම්භ වෙන්නේ කියලා. ඉතින් මම කියවනේ දැන් මෙතන පටන් ගත්ත ගුරු සේවය 1994 10 වෙනි මාසේ 6 වෙනිදා ඉඳලා ශ්‍රී ලංකා ගුරු සේවය විදියට පිහිටවනවානේ. ඊට පස්සේ නැවතත් 2014 10 වෙනි මාසේ 23 වෙනිදා මේ අර තිබිච්ච සියලු සංශෝධනයන් ටික එකතු කරලා
නැවතත් ගුරු සේවා ව්‍යවස්ථාව කලින් ව්‍යවස්ථාවට හානියක් නොවන ආකාරයට නැවතත් ප්‍රතිස්ථාපනය කරනවා. ඒ අනුව ඒක 2008 7 වෙනි මාසේ පළවෙනි දින ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔන්න ඔය දිනවකවාන් ටික අපිට හරි වැදගත් වෙනවා. මේ තමයි ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව පිහිටවපු අවස්ථාව 1994 10/31. ඒක වළංගු වෙන 1984 10/6 වෙනිදා සිට නැවතත් සංශෝධන සියල්ලම එකතු කරලා අලුතින් ව්‍යවස්ථාව පිළිතුරනවා 2014 10/23 වෙනිදා. ඒක වළංගු වෙනවා 2008 7 වෙනි මාසේ පළවෙනිදා ඉඳලා. ඉතින් ඔය විදිහට ආරම්භ වෙච්ච ගුරු සේවයට අපි මං හිතනවා ඔයාලා දැනගෙන තියෙන්න ඕනේ ගුරුවරයෙක් විදිහට මේ ශාස්ත්‍රයට එන නිසා ගුරු සේවයට තියෙන සේවා ගණයන් මොනවද කියලා. ව්‍යවස්ථාවේ හඳුන්වලා තියෙන්නේ ගුරු සේවයට අදාළ සේවා ගණයන් කියලා. ගුරු සේවයට අදාළ සේවා ගණයන් කීපයක් තියෙනවා. පන්ති 3ක් සහ ශ්‍රේණි 6ක වගේ ප්‍රමාණයක් තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා හඳුනා ගන්න. ගුරු සේවයේ සමහරට අත්දැකීම් යම් ප්‍රමාණයක හෝ තියෙන කෙනෙක් ඉන්නවා නම් සමහර අවස්ථාවලදී සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට ප්‍රවේශ වීම සඳහා එනවනේ. පාසල් වල ඉන්න අය දන්නවා ඇති. 3-2 කියලා ශ්‍රේණියක් තියෙනවා. හරිද? මේ තමයි ගුරු සේවයේ තියෙන පහළින්ම පටන් ගන්න සේවයේ ශ්‍රේණිය තමයි 3-2. ඊට පස්සේ තියෙනවා 3-1 අයන්න කියන එක. ඊට පස්සේ 3-1 ආ කියලා ගුරු සේවයක් තියෙනවා. ඊට පස්සේ 3-1 අයන්න. ඊළඟට 2-2 ඊළඟට 2-1 ඊළඟට 1. එතකොට මේ පැත්තේ තියෙන්නේ පන්තිය. එතකොට තුන්වෙනි පන්තිය, දෙවෙනි පන්තිය සහ පළමුවන පන්තිය කියලා පන්ති තුනක් හඳුනා ගන්න පුළුවන් ශ්‍රී ලංකා ගුරු සේවය තුල. මේ පැත්තේ තියෙන ශ්‍රේණි 3-1 ශ්‍රේණිය, 3-2 ශ්‍රේණිය, 3-1 අයන්න, 3-1 ආයන්න, 3-1 අයන්න, ඊට පස්සේ 2-2, 2-1 මේ කියන ටික ශ්‍රේණි වලට අයත් වෙනවා. එතකොට පන්ති 3ක් සහ ශ්‍රේණි 6ක් ගුරු සේවය තුල අපිට මෙතෙන්දී හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඔයාලා ගුරු සේවයට ප්‍රවිෂ්ඨ වෙන්න බලාපොරොත්තු වෙන අය විදියට එතකොට අපි කොතෙන්ටද අපි එකතු වෙන්න කියන එක අපි පොඩ්ඩක් දැනගෙන තියෙන්න ඕනනේ. සාමාන්‍යයෙන් මේ ගුරු සේවයට බඳවා ගන්නා මේ ක්‍රමවිධයන් පිළිබඳ මේ පටිපාටියන් පිළිබඳව ඔයාලගේ සාමාන්‍ය දැනුමේ ප්‍රශ්න පත්‍රයේදීත් බොහෝ දුරට ප්‍රශ්න අහන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මම හිතනවා අද පළවෙනි දවසේම ඔයාලා ප්‍රවේශයක් ලබා ගන්න අවස්ථාවේදීම හොඳයි කියලා මට හිතෙනවා. මේකේ මේ කොහොමද මේ ගුරු සේවයට විවිධ පුද්ගලයන්ට විවිධ අධ්‍යාපන තත්ත්වයන් යටතේ සිටින අයට ප්‍රවේශ වීමේ තියෙන හැකියාවන් මොනවද කියන එකත් එක්කම ඉස්සරහට කතා කරගෙන යන්න මම හිතනවා වුණොත් ඔයාලට හොඳයි කියලා. හරි. අපි බලමු මේ 3-2 කියලා කියන්නේ මෙතෙන්ට ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙනවා අපොස උසස් පෙළෙන්. අපොස උසස් පෙළ සමත් අයට තරඟ විභාගයකට මුහුණ දීලා පුළුවන්කම තියෙනවා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-2 ශ්‍රේණියට ඇතුළත් වෙන්න. ඊට පස්සේ 2-1 අයන්න මෙතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා ඩිප්ලෝමා ධාරීන්ට. සමාන 3-1 අයන්නට ඩිප්ලෝමාවක් සහිත අයට පුළුවන්. ඕනෑම ඩිප්ලෝමාවක් නෙමෙයි. අර HND වගේ කරපු අයට පුළුවන් ගුරු සේවයට ඇතුළත් වෙන්න. එයාලට එන්න පුළුවන් 3-1 අයන්න කියන ශ්‍රේණියට. 3-1 ආයන්න මේක ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සහිත ඒ කියන්නේ විද්‍යාපීඨ ගියපු අය ඇතුළත් වන්නේ මේ 3-1 ආයන්න කියන ශ්‍රේණියට. මෙතන 3-1 අයන්න උපාධිධාරී. මේක උපාධි. මෙතන 2-2 මේ ගන්න පුළුවන්කම තියෙන්නේ අධ්‍යාපන වේදී උපාධි. අධ්‍යාපන වේදී උපාධි. මෙන්න මේ ටික තමයි ගුරු සේවයට කෙනෙකුට ප්‍රවේශ වෙන්න පුළුවන් අවස්ථාවන් තියෙන්නේ. එතකොට අපි බලමු
මේ දක්වා තියෙන ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරු සේවයට කෙනෙක් එනවා නම් එන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. ප්‍රශ්නයක් වුණත් අහන්න පුළුවන් ඔයාලගෙන්. අපස උසස් පෙළ සමත් අයට එන්න පුළුවන්. හැබැයි යාළ වැටෙන 3-2ට ඩිප්ලෝමාවක් සහිත අයට එන්න පුළුවන්. 3-1 ඇයන්නට යාළ වැටෙන්නේ. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා එහෙම නැත්නම් විද්‍යාපීඨ කියපු අය එන්න පුළුවන්. එයාලා 3-1 ආයන්නට වැටෙන්නේ. ඊට පස්සේ උපාධියට එන්න පුළුවන්. එයාලා 3-1 අයන්නට වැටෙන්නේ. අධ්‍යාපන වේදී උපාධියට එන්න පුළුවන්. එයාලා 2-2 ශ්‍රේණියට වැටෙන්නේ. එතකොට එහෙම ගත්තට පස්සේ අවස්ථා පහක් තියෙනවා ගුරුවරයෙකුට ගුරු සේවය කියන්නේ පුද්ගලයෙකුට ගුරු සේවය සඳහා ප්‍රවිෂ්ඨ වීමට. හැබැයි ඔයාලා දන්නවා මම කලිනුත් කිව්වනේ අර ගුරු සේවා ව්‍යවස්ථාවේ විවිධ අවස්ථාන් වලදී සංශෝධන වෙනවා කියලා. දැන් මේ වගේ සංශෝධන 94 පිහිටවනවා 95 සංශෝධන වෙනවා. 97ත් වෙනවා. 2007ත් වෙනවා. ඒ විදිහට නිරන්තරයෙන්ම සංශෝධන සිද්ධ වෙනවා. මොකද කාලීන අවශ්‍යතාවයන් මත එහෙම ඕනෑම දෙයක සංශෝධන වෙන්න ඕනේ. ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් මේකෙදිත් දැන් වර්තමානයේ මේ ඉතාමත් ඈතක වෙච්ච සංශෝධනයක් අනුව මේ මෙන්න මෙතන දැන් ඔයාලා පිහිටවන්නේ මෙතනනේ. මේක තමයි දැන් නැගෙනහිර පළාත් උපාධාරී ගුරුවරුන් බඳවා ගැනීම කියලා කියන්නේ. මෙන්න මෙතෙන්ද තමයි දැන් ඔයාලා ඇතුළත් වෙන්නේ. 3-1 අයන්නට. ඒ කියන්නේ මේ අයට වඩා ගොඩක් ඉස්සරහා තමයි ඔයාලා ඉන්නේ. ඒ කියන්නේ සමහරට ඔයාලට තේරෙයිද මන්දා මේ හැම කෙනෙක්ගේම තියෙන වැටුප් පියවරවල්. දැන් මෙයා තමයි ගුරු සේවයේ වැටුප් කාණ්ඩේ වැටුප් කේතේ විදිහට ගත්තොත් මෙන්න මේ ටික අයත් වන්නේ GE එක කියන වැටුප් කේතේට. ඒ කියන්නේ General Education 1 කියන එක. එතකොට එතෙන්දී ගත්තොත් මෙයාලා තමයි පළවෙනි පියවරේ ඉන්නේ. මෙයාලා එක. ඒ කියන්නේ පටන් ගන්නව තැන ඉන්නේ මෙයාලා. ඊට පස්සේ 3-1 අයන්න ඩිප්ලෝමා සහිත අය ඒ අය වැටෙන්නේ 7 වෙනි ශ්‍රේණියේ. 7 වෙනි වැටුප් පියවරේ තමයි මෙයාලා ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අය ඩිප්ලෝමා සහිත අය. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා සහිත අය ඉන්නේ 11 වෙනි ශ්‍රේණියේ. උපාධිධාරීන් විදිහට ඔයාලට ගුරු සේවයට එන්න පුළුවන් වුණොත් ඔයාලා ඉන්නේ 14 වෙනි ශ්‍රේණියේ. ඒ කියන්නේ උසස් පෙළ සමත් වෙලා යම්කිසි කෙනෙක් ගුරු වෘත්තියට එනවා නම් එයාට වඩා වැටුප් පියවර 14ක් ඉස්සරහින් තමයි ඔයාලා පිහිටවන්නේ. ඒක උපාධියට තියෙන විශේෂ සැලකිල්ලක් විදිහට හොඳ දෙයක්. හැබැයි මම අර කියවනේ අලුත් සංශෝධනයක් වෙනවා කියලා. ඒ සංශෝධනයට අනුව කියනවා මින් ඉදිරියට ගුරු සේවය සඳහා බඳවා ගන්නේ මෙන්න මෙතන මෙන්න මේ මට්ටමින් පල්ලෙහා අය විතරයි. කියන්නේ 2-2 2-1 සහ 1 ශ්‍රේණියන්ට විතරයි කියලා. අලුත්ම සංශෝධන සහිත ගුරු ව්‍යවස්ථාවේ තියෙනවා මෙන්න මේකට විතරයි බඳවා ගන්න කියලා. ඒකට හේතුව තමයි ශික්ෂණ විද්‍යා පුහුණුවක් සහිත උපාධිධාරියෙක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම අනාගතයේදී ගුරු වෘත්තියට ඔයාලා කාට හරි කෙනෙකුට එන්න උවමනාවක් තියෙනවා නම්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ශික්ෂණවේදී පුහුණුවක් සහිත උපාධියක් තියෙන කෙනෙක් කියලා කියන්නේ අපි අර අධ්‍යාපන වේදී උපාධි කියලා කියන්නේ. මෙන්න මෙතනනේ ඉන්නේ. එහෙනම් ඒ අය මෙතන තමයි තියන්නේ. එතකොට මෙතනින් උඩ ටික ඔක්කොම අයින් කරලා දාන්න තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඉතින් ඒක හොඳ දෙයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙන්ට ගේන්න නම් උපාධිධාරියෙක් ශික්ෂණ විද්‍යා පුහුණුවක් සහිත උපාධිධාරියෙක් බවට පත් කරලා හදන්න නම් ඒ සඳහා වෙන්වෙච්ච ආයතන තියෙන්න ඕනේ. විද්‍යාපීඨ වගේ දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙනවා අධ්‍යාපන පීඨයක් වෙනම මට දැන් මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඒ වගේ විශ්වවිද්‍යාලවල ඒ සඳහා අවශ්‍ය පහසුකම් ටික හදලා දෙන්න. ඉතින් ඒක පහසුකම් ටික මේ වෙනකොට නැති නිසා අන්තර්කාලීන විධිවිධාන කියලා විධිවිධාන ක්‍රමවේදයක් යටතේ අවසර දීලා තියෙනවා මෙන්න මේ ශ්‍රේණිය වලට නැවතත් බඳව ගන්න. එතකොට ඔයාලා බඳවගන්නේ අන්නේ අවසරය මත අන්තර්කාලීන විධිවිධාන යටතේ අධ්‍යාපන වේදී උපාධි එහෙම නැත්නම් ශික්ෂණ විද්‍යා පුහුණුවක් සහිත උපාධිධාරීන් සකස් කරන්න හැකියාවක් නැති නිසා මේ විධිවිධාන යටතේ නැවතත් මේ අය බඳවා ගන්න කියලා අවශ්‍ය අවස්ථාව ලබා දීලා තියෙනවා. අපිට ගුරු සේවයට ඇතුළත් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ඊට පස්සේ අනිත් එක තමයි 2025 5/19 වන දිනට අවුරුදු 18ට වැඩි සහ අවුරුදු 40ට අඩු විය යුතුය. එතකොට ඔයාලට අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕන අවුරුදු 40ට වඩා අඩු වෙන්න ඕන. සාමාන්‍ය ගුරු සේවා ව්‍යවස්ථාවට තියෙන ඒවා පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන්කම තියෙනවා.
ගුරු සේවා ව්‍යවස්ථාවේ සාමාන්‍ය අවුරුදු 35 විදිහට තමයි තියෙන්නේ. නමුත් ඔයාලගේ පළාත් සභාව විසින් මේක අවුරුදු 40 දක්වා අධික කරලා තියෙන එක හොඳයි. වැඩි පිරිසකට ගුරු වෘත්තිය සඳහා මේ අවකාශය ලබා දෙන්නත් දිගින් දිගටම අවුරුද්දෙන් අවුරුද්ද වඳවා ගන්නේ නැති නිසා යම් විදියකින් කොටසකට අවස්ථාව අහිමි වෙලා යනවා නම් අන්න ඒක නතර කර ගන්නත් වෙන්නේ නැති මෙහෙම කරනවා ඇත්තේ. ඒක කොහොමද 40 දක්වා ආයට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කියනවා අයදුම්කරුවන් අයදුම්පත් බාර ගන්න අවසන් දිනට පූර්වාසන්නයෙන් වසර 3ක් හෝ ඊට වැඩි කාලයක් අඛණ්ඩව නැගෙනහිර පළාතේ පදිංචි වී සිටීම. දැන් ඔයාලා අනිවාර්යයෙන්ම අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ 5/19 නම් එදාට අනිවාර්යයෙන්ම පූර්වාසන්නය කියන්නේ ඒ ආසන්නයේ කලින් අවුරුදු 3ක් අඛණ්ඩව නැගෙනහිර පළාතේ පදිංචි වෙලා ඉන්න ඕන. අපි දැන් අවුරුදු 2ක් මීට කලින් හිටියා. හැබැයි ඊට පස්සේ මාස 6ක් වෙන කොහේ හරි පදිංචි වෙලා ඉඳලා නැවතත් නැගෙනහිර පළාතට ආවා කියන්නේ. එහෙම වුණොතින් ඒ වගේ අයට මේ විභාගෙට අයදුම් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අවුරුදු 3ක් අඛණ්ඩ පූර්වාසන්න කාලයක පදිංචිය තියෙන්න ඕන නැගෙනහිර පළාත තුල. යම් විදියකින් නැගෙනහිර පළාත අපි හිතමු සාමපුරුෂයා නැගෙනහිර පළාතේ ඉන්නේ භාර්යාව අපි හිතමු දකුණු පළාත කියලා. දකුණු පළාත කෙනෙක් විවාහ කරගෙන හිටියා නම් එතකොට එයා අනිවාර්යයෙන්ම ඒ කාලයේම අවස්ථාවක් නොලැබෙන්න පුළුවන් ඉන්නේ. ඒක නිසා එයාට අවස්ථාව දෙලා තියෙනවා. එයා විවාහ වී සිටින කෙනා විවාහ වෙච්ච හෝ ආවා වෙච්ච තමන්ගේ කාලත්‍රය අනිවාර්යයෙන්ම අවුරුදු 3ක අර ඉහත කොන්දේසිය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් අරයට ඉල්ලුම් කරන්න පුළුවන්. අපි හිතමු මෙහෙම ගිය අවුරුද්දේ මැයි මාසේ තමයි විවාහ වෙලාවේ දකුණු පළාතෙන් කාන්තාවක් නැගෙනහිර පළාතේ ස්වාමිපුරුෂයාත් එක්ක. එතකොට එයාට විභාගයට ලියන්න පුළුවන්කම තියෙනවා. ඒ ලියන්න පුළුවන්කම තියෙන වෙනත් දෙයක් නිසා නෙමෙයි. එයාගේ ස්වාමිපුරුෂයා අවුරුදු 3ක් කාලයක් එක දිගට නැගෙනහිර පළාත තුල පදිංචිව ඉඳලා තියෙන නිසා. ඒ කියන්නේ පූර්වාසන්නයේ අවුරුදු 3ක කාලයක් අඛණ්ඩව පදිංචි වෙලා ඉන්න නිසා එහෙම කෙනෙක් වුණා නම් එයාලටත් මේ විභාගයට ලියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය සාමාන්‍ය කොන්දේසි ටික ඉදිරිපත් කරලා තියෙනවා. ඔය කොන්දේසි ටික සම්පූර්ණ කරන කෙනෙකුට තමයි මේ ගුරු විභාගය සඳහා ඉදිරිපත් වීමේ අවකාශය ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ අධ්‍යාපන සුදුසුකම් කියලා තව කොටසක් තියෙනවා. මෙයාලා අධ්‍යාපනික වශයෙන් මෙන්න මේ වගේ සුදුසුකම් ටිකක් බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නා විශ්වවිද්‍යාලයකින් එහෙම නැත්නම් උපාධි පිරිනමන ආයතනයක් මගින් පිරිනමන උපාධියක් ලබා තිබීම අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා අනිවාර්ය උපාධි ගුරුවරුනේ. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම එක්කෝ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ලබා ගන්න ඕන කොමිෂන් එක පිළිගන්න. එහෙම නැත්නම් කොමිෂන් එක පිළිගන්නා උපාධි පිරිනමන ආයතනයකින් උපාධියක් ලබා ගන්න ඕනේ. උපාධි පිරිනමන ආයතන තියෙනවානේ. උදාහරණයක් ගත්තොත් ජාතික අධ්‍යාපන ආයතනය වගේ. ඊට පස්සේ ඔය HND වගේ ඒ ආයතනත් උපාධි පිරිනමන. එතකොට ඒ උපාධියත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගන්නවා නම් එවැනි උපාධිධාරීන්ට පුළුවන්කම තියෙනවා මේ ගුරු විභාගය සඳහා ඉදිරිපත් වෙන්න. ඊට පස්සේ කියනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය හා සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව විෂය සමත් වී තිබීම. අනිවාර්යයෙන්ම ගණිතයයි එක්කෝ සිංහල සමත් වෙලා තියෙන්න ඕන. සිංහල මාධ්‍යයෙන් විභාගය සඳහා ඉදිරිපත් වෙනවා නම් එහෙම නැත්නම් දෙමළ මාධ්‍යයෙන් නම් එයාලා දෙමළ සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ සිංහල හෝ දෙමළ විෂයන් සමත් වෙලා තියෙන්න ඕනේ. අනිවාර්යෙන් ගණිතයයි භාෂා විෂය දෙකෙන් එකකුයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියන එක තමයි මේකේ අර්ථය. ඊට පස්සේ අපොස උසස් පෙළ විභාගයෙන් සමත් වීම හෝ ඊට සමාන සුදුසුකම සම්පූර්ණ කර තිබීම. ඒ කියන්නේ අපොස උසස් පෙළ විභාගයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒහා සමාන සුදුසුකමක් තියෙන්නට ඕනේ. දැන් සමහරලාට විවිධ රටවල් වල කරන ඒහා සමාන වෙන සුදුසුකම් සහිත විභාග. එවැනි විභාගයක් සමත් වෙලා තියෙන්නට ඕනේ. එහෙම කළොත් ඒ වගේ කෙනෙකුටත් පුළුවන්කම තියෙනවා මේ විභාගයට ඉදිරිපත් වෙන්න. එතකොට ඒ විදිහට අධ්‍යාපනික වශයෙන් ඔයාලට පුළුවන්කම මේ ඔයාලගේ සුදුසුකම් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. හරි. එතකොට මොනවද අපි දැනගෙන තියෙන්නේ විභාගයේ ගුරු විභාගය සඳහා ඉදිරිපත් වෙන්න නම් අපි සුදුසුකම් ආකාර දෙකකින් සම්පූර්ණ කරන්න ඕන. එකක් තමයි සාමාන්‍ය සුදුසුකම්, අනිත් එක තමයි
අධ්‍යාපන සුදුසුකම් කියන කොටස් දෙක. ඊට පස්සේ අපි බලමු විභාගය එහෙම නැත්නම් මේ සුදුසුකම් සම්පූර්ණ කරලා ඔයාලා අයදුම් පත්‍රයක් යොමු කරාට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා විභාගයකට මුහුණ දෙන්න. විභාගයකට මුහුණ දෙන්න. මේකෙදී පරීක්ෂණ විදියට ගත්තොත් පරීක්ෂණ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ලිඛිත පරීක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. මේකදී අපි ගමු පරීක්ෂණයක් විදියට මේක. පරීක්ෂණ විදියට ගත්තොත් පරීක්ෂණ එකක් තමයි ලිඛිත පරීක්ෂණ. ලිඛිත පරීක්ෂණය අනිත් එක ප්‍රායෝගික පරීක්ෂණය. හරිද? දැන් එතකොට ලිඛිත පරීක්ෂණය කියන එක තමයි ඔයාලා ඔය ඇප්ලයි කරන තරඟ විභාගය. ඒකදී ප්‍රශ්න පත්‍ර දෙකක් දෙනවා. එකක් තමයි අභියෝගතාවය. අභියෝග්‍යතාවය අනිත් එක සාමාන්‍ය දැනීම. එතකොට අභියෝග්‍යතාවය කියන එක මොකද්ද කියන එක නම් මම හිතන්නේ ඔයාලට තරංග සර් කියලා දුන්නා. සාමාන්‍යයෙන් ගුරුවරයෙක් විදියට එනකොට හොඳ තාර්කික හැකියාවක් ඊට පස්සේ බුද්ධිමය මට්ටමක් තියෙන්නට ඕනි. මොකද දරුවන් එක්ක කටයුතු කරන නිසා ඒ දරුවන් මුහුණ දෙන යම් යම් අවස්ථාවන්ට ගැළපෙන ආකාරයට තීන්දුව తీරන ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මෙතෙන්දි බලන්නේ මේ අභියෝගතා ප්‍රශ්න පත්‍රයේදී ඔයාලට කොහොමද මේකේ මුහුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ කියන එක බලන්නේ. අර මේක මේ පාසල් වල කටයුතු කරනකොට ඒ ඉහළ බුද්ධිමය හැකියාවක් සහ තීන්දුව తీරන ගැනීමේ ශක්තියක් ඔබ සතුව තියෙන්න ඕන නිසා. ඊට පස්සේ සාමාන්‍ය දැනීම කියන විශේෂයෙන් මම කතා කරන විෂය නිසා මම ඒක ගැන මම පොඩි හැඳින්වීමක් මේ ගමම කරගෙන යන්නම්. සාමාන්‍ය දැනීම කියන සාමාන්‍ය කෙනෙක් කිව්වට පස්සේ එතන මේ සීමාවක් කරගන්න අපහසු තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් සාමාන්‍ය කිව්වට පස්සේ ඒකේ සීමාවක් නැහැ. විෂයන් ඉතාමත් පුළුල් පරාසයකට විහිදෙනවා. ඉතින් ගුරුවරයෙක් විදියට වෘත්තියට පිවිසෙන්නේ එහෙම නැත්නම් ශ්‍රී ලංකා ගුරු සේවයට ඇතුළත් වෙන්න බලාපොරොත්තු වෙන අය අධ්‍යාපනය හා සම්බන්ධ සාමාන්‍ය දැනීම සතු විය යුතුයි කියන එක තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. එතකොට හැබැයි මේ අපිට ඒ තරම්ම අමාරු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එයාලා කියලා තියෙන මෙන්න මේ සීමාව තුළ තමයි එයාලා විභාගෙදී ප්‍රශ්න අහන්නේ කියලා. එතකොට එයාලා බලනවා සාමාන්‍ය දැනීමේදී ගුරු සේවයට අදාළ සාමාන්‍ය දැනීම. දැන් ගුරුවරයෙක් විදියට ගුරු සේවයට අදාළව දැනගන්න ඕන සාමාන්‍ය දැනීමක් තියෙන විවිධ ඉගෙනුම් ක්‍රම පිළිබඳව අපි දැනගෙන තියෙන්නට ඕනේ. ගුරු වෘත්තියට ප්‍රවේශ වෙන ආකාරයන් පිළිබඳව අපි දැනගෙන තියෙන්න ඕනේ. දැන් අපි කලින් කතා කරේ. ඊට පස්සේ ගුරු වෘත්තියේ තියෙන ශ්‍රේණි පිළිබඳව, පන්ති පිළිබඳව, ඊට පස්සේ ගුරු ව්‍යවස්ථාව පිළිබඳව, ඊළඟට ගත්තොත් ගුරුවරයාට නිවාඩු ලබා ගන්න පුළුවන් ආකාර ගුරු නිවාඩු පිළිබඳව අපි දැනගෙන තියෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ සාමාන්‍යයෙන් අපි ගුරු සේවයට අදාළව තියෙන තොරතුරු පිළිබඳව අපි ඉතාමත් හොඳින් දැනගෙන තියෙන්නට ඕනේ. ඊට පස්සේ දේශීය වශයෙන් සිදුවන හා සිදුවී ඇති අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳ දැනීම. ඉතින් අර ගුරු සේවා ව්‍යවස්ථාවේ පවා වෙනස්කම් සිදු කරන්නට වෙන්නේ මේ අධ්‍යාපනය කියන එක නිරන්තරයෙන්ම වෙනස් වෙන්න ඕනේ. මොකද ලෝකයේ ගමන් කරන ආකාරයට ඊට සමගාමීව ඊට ගැළපෙන ආකාරයට අපි අපේ රටේ අධ්‍යාපනය සකස් කරන්න ඕනේ. ඒක නිසා නිරන්තරයෙන්ම ලංකාවේ අධ්‍යාපනය ඒ අවශ්‍යතාවයන්ට අනුකූලව වෙනස් කිරීම සිදු කරනවා. අන්න ඒ වගේ නව ප්‍රවණතාවයන් පිළිබඳව අපි දැනගෙන ඉන්නට ඕනේ. ඒවත් අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අධ්‍යාපන නවීකරණ පිළිබඳ සාමාන්‍ය දැනීම. දැන් ඔයාලා දන්නවා ඇති මට හිතන්නේ ප්‍රවෘත්තියම නිතර අහනවා නම් ප්‍රවෘත්තිවලදීම නිතර කියනවා අපේ රටේ අධ්‍යාපනය ගැලපෙන්නේ නැහැ. අපේ රටේ අධ්‍යාපනය සහ රැකියා එකට බද්ධ වෙච්ච ක්‍රමවේදයක් ලංකාව තුළ හදන්න ඕනේ. ඒක නිසා ඊටමත් ඉක්මනින් ඊටමත් ප්‍රබල අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවයක් තියෙනවා කියලාම කතා කරනවා. මම හිතන්නේ ඔයාලට යම් යම් අවස්ථාවන් වලදී ඇහෙන්න ඇති. ඉතින් ඒ අනුව යමින්
මේ වෙනකොට ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඉතාමත් විශාල ප්‍රතිසංස්කරණයක් සිදු වෙමින් පවතිනවා. ඉතින් ඒවයි යම් යම් දේවලුත් අපි අවධානයට යොමු කර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් නම් අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ සිද්ධ වෙන්නේ අවුරුදු 8න් 8ට. නමුත් දැන් අර පහුගිය කාලේ සිදුවෙච්ච ගැටලු නිසා හරියට අවුරුදු 8න් 8ට ඒක සිදු වුණේ නැහැ. නමුත් ඒ සියල්ලම එකතු කරගෙන ලංකාවට අර ලංකාව රටට ආර්ථිකයට සමාජයට ගැළපෙන ආකාරයේ විශාල ප්‍රතිසංස්කරණයක් ඉස්සරහට සිදුවෙන ආකාරයක් තමයි පේන්නේ. ඉතින් ඒ ගැනත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහදී. ඉතින් ඔන්න ඔය කියන ප්‍රධාන කරුණු කීපය ඔස්සේ තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. ඒ ඔස්සේ සාකච්ඡා කරලා ඊට පස්සේ ඒ තුලින් අපිට අහන්න පුළුවන් ප්‍රශ්න මොනවද කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් ඔයාලා ගැසට් එක කියවලා බලන්න නැති මෙදත් අර වෙන වතාවල් වල වගේම අපෙන් ප්‍රශ්න අහන්නේ බහුවර්ණ සහ නිශ්චිත කෙටි පිළිතුරු සහිත ප්‍රශ්න තමයි අහන්නේ. ඒක නිසා අපිට අර සාමාන්‍යයෙන් යම් දෙයක් පිළිබඳ අර සාමාන්‍ය දැනීමක් තිබිලා හරියන්නේ නැහැ. මේකේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය වුණාට අපි යම් යම් දේවල් පිළිබඳ ඉතාමත් හොඳින් දැනගන්න ඕනේ. නිශ්චිතව දැනගෙන තියෙන්න ඕනේ. ඒක නිසා ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. ඒ තොරතුරු පිළිබඳව හොයලා අපි ඒවා දැනගෙන තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට අර සාමාන්‍යයෙන් නිශ්චිත පිළිතුරු වලට යෑමේදී ගැටලු මතුවෙන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් ඔය කියන සාමාන්‍ය දැනුමේ ප්‍රශ්න පත්‍රය සහ අභියෝගතාවය කියන ප්‍රශ්න පත්‍රය කියන ප්‍රශ්න පත්‍ර දෙකට අපිට මේ විභාගයේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර දෙකම සමත් වෙන්නේ දැන් මේ ප්‍රශ්න පත්‍ර වල විවිධ සර් කියන්නේ නැති මේ අභියෝගතාවයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න මට මතක විදියට තියෙන ප්‍රශ්න 50ක් සහ කාලය පැය එකක්. ප්‍රශ්න 50යි. ප්‍රශ්න 50යි. කාලය පැය 1යි. ප්‍රශ්න 50යි කාලය පැය 1යි ලකුණු 30යි. හරිද? සාමාන්‍ය දැනුම ප්‍රශ්නේ පත්‍රෙත් ප්‍රශ්න 50යි කාලය පැය 1යි ලකුණු 100යි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේ ප්‍රශ්න පත්‍ර දෙකේදී ලකුණු ලැබෙන්නේ. හැබැයි ප්‍රශ්න පත්‍රය සමත් වෙන්නට ඔයාලා ලකුණු 100ම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ ඔයාලා හැමෝම දන්නවා. ලකුණු 40ක් ගත්තොත් මේක ප්‍රශ්න පත්‍රය සමත්. ලකුණු 40ක් ගත්තොත් 100න් 40ක් ගත්තොත් සමත් වෙනවා. මේකත් එහෙමයි. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ලකුණු 40ක් අරගෙන සමත් උනායි කියලා වැඩක් වෙන්නේ නැහැ. අපිට තරඟ විභාගයක් නිසා හැකි උපරිම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ තරඟ විභාගයේ ජයග්‍රහණය කරන්න. එතකොට ඒ සඳහා අපි මොනවද කරන්නේ කියන එකත් ඔයාලා දැනගෙන තියෙන්න බෑ නේද? ඉතින් මම හිතනවා මේ විභාග කියන ඒවා ටිකෙන් ටික දැන් තරඟකාරී බව වැඩි වෙනකොට මේ සඳහා ප්‍රශ්න පත්‍රයේ රටාව පවා ටිකෙන් ටික වෙනස් වෙනවා. මොකද දැන් රාජ්‍ය සේවය කියන්නේ ලංකාවේ ලොකු තරඟයක් දෙන්න ඕනනේ රාජ්‍ය සේවයට ප්‍රවිෂ්ඨ වෙන්න. ඉතින් ඒක නිසා මේකෙදි මේ තරඟකාරී බව වැඩි වෙනකොට තෝරා ගැනීමට තියෙන මේ ලොකු අභියෝගයන් නිසා ප්‍රශ්න පත්‍රයේ රටාවල් ටිකෙන් ටික වෙනස් කරනවා. එතකොට අපි අන්න ඊට සරිලන ආකාරයට අපි අපේ ප්‍රශ්න පත්‍රය එහෙම නැත්නම් ඔබ සූදානම් කිරීම සිද්ධ කරන්නට ඕනේ. ඒක නිසා අපි ඒ සඳහා සුවිශේෂී වැඩසටහනක් සකස් කරනවා. මොකද ඒ මාතෘකාවන්ට ගැලපෙන ආකාරයට අවධාරණය කරලා තියෙන මාතෘකාව වැඩිපුර නියෝජනය වන ආකාරයට අපි ඉදිරි පාඩම් මාලාව ඔබ වෙනුවෙන් සකස් කරලා තියෙනවා. ඒක නිසා අපි විශ්වාස කරනවා ඔයාලා අපිත් එක්ක එකතු වෙලා මේ ගමන ගියොතින් අපිට පුළුවන්කම තියෙනවා ඔයාලට අවශ්‍ය මඟ පෙන්වීම ඉතාමත් හොඳින් කරන්න සහ ඊට අවශ්‍ය කරුණු කාරණා ටික ඔයාලට එකතු කරලා දීමේ හැකියාව අපි සතුව තියෙනවා. හැබැයි මේක අර තරංග සර් කිව්වා වගේ අපේ කවුරු කොහොම කරත් මේ වැඩේට මුහුණ දෙන්නේ ඔයාලා නිසා මේක තරංග විභාගයකුත් නිසාත් මේක අතිශයින්ම ඒ තරංගකාරීත්වය ඔයාලා මේ ඇප්ලිකේෂන් එක යොමු කරපු දවසේ ඉඳලම හිතට අරගන්න ඕනේ. එහෙම වෙලා ඒ අදාළ කරුණු ගොනු කරගෙන ක්‍රමයකට පිළිවෙලකට සකස් වෙලා හිටියොත් මේ විභාගය ඒ තරම් අපහසු එකක් වෙන්නේ නැහැ.
මොකද මේවා සාමාන්‍ය ගුරු සේවය තුළ පාසල් පද්ධතිය තුළ තියෙන දේවල්. ඔයාලත් හැම කෙනෙක්ම ඒ හා සම්බන්ධව කටයුතු කරපු අය නිසා පාසල් ගියපු අය නේද? ඔයාලා ගමේ රටේ ගුරුවරුන් සමග සම්බන්ධ වෙච්ච අය. ඒක නිසා ඔයාලට ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නැතුව මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒකෙදී අනිවාර්යයෙන්ම ඔයාලගේ කැපවීම ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්න ඕන කියන එක නම් මතක් කරන්න ඕනේ.